ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම ලෝතර ශ්‍රී සද්ධර්මයේ සුගන්ධයෙන් දසතම සුවඳවත් කරනු පිණිස අදත් බෞද්ධ රූපවාහිනී නාලිකාව විකාශනය කරන දායකත්ව ධර්ම දේශනාව සදැහැති ඔබ වෙනුවෙන් සමීප කරන්නටයි අපේ සූදානම. පින්වත්නි, මේ උත්තරීතර සද්ධර්ම දේශනාව පවත්වන්නට ඔබ අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් අපගේ පුණ්‍යවන්ත ධර්ම මන්දිරයට වැඩමවා වදාළ මේරිගම බෝතලේ කිනිතුලාගල අරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත පූජනීය තල්ගමුවේ සුධීරානන්ද ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ. පින්වත්නි, අද දවසේදී මේ ධර්ම දේශනාව වෙනුවෙන් Tamanගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි විමලා වනිගසේකර ගුරු මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින්. මේ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා සාදුනාද පවත්වමින් নমස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධෝ සාධෝ සාධෝ. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් ආජීවං අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. ආමබන්තේ සාධු සාධු.
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पंचमानि भिक्खवे दुर्लभानि अकत पुण्येन मातुगामिनाති පින්වතුනි දැන් උසස්ම වැඩසටහනකට අතපොලා ඉන්න වෙලාව ධර්ම දේශනාවක් සංනිවේදනය කරනවා කියලා කියන්නේ තමාගේ උත්තමාර්ථයට මාර්ගෝපදේශකත්වයේ ගන්නාසේන හරියට මනස යොමු කරලා කිව්වොත් තව බොහෝ දෙනෙකුට ඒක ලොකු පිටුබලයක් වෙනවා ජීවිතයක හැම පැත්තක්ම හැඩගස්වා ගැනීමට වෙනස් නොවන හැඩගැස්වීම දක්වාම මේ ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු ආයුධය පුද්ගල ජීවිත ඇතුළතින්ම හික්මවීම කරවීමට ඇතුළ හික්මනකොට පිට හික්මෙන්න දෙයක් නැහැ මනසේ ක්‍රියාකාරීත්වයේ මෙහෙවීමයි කය වචනය හරහා සිද්ධ වෙන්නේ. ඒ නිසා ඇතුළ හොඳ වෙනකොට කොහොමද පිට හොඳ වෙනවා. ඒ නිසා මේ ධර්මානුශාසනාවට ආරාධනා කරලා අවුරුද්දක්ද මන් දන්නේ. ලියුමුත් යවලා තිබුණා. කැනඩාවේ ඉඳලත් කතා කර මේ ගැන කීවා. පිටු ගානක් ලියලා යවලා තිබුණා මහින්ද්‍ර වනිගසේකර මහත්මයා මෙන්න මේ සූත්‍රය පාදක කරගෙන ධර්ම දේශනාවක් පවත්වන්න කියලා. මෑණියොත් ලියුමුත් යවලා තිබුණ අවශ්‍ය කරන දේවල් අහන්න. දෙවුන් යවන්නත් බැරි වුණා කොහොමද? අමන්නේ බණ ටිකක් කියලා දෙන්න. අද මේ ධර්ම දේශනාවක් සංනිවේදනය කිරීම කොච්චර සිද්ධ වෙනවා? හැම ධර්ම දේශනාවකින්ම මේ ඍජුවම හරි වක්‍රව කලක් ගිහිල්ලා හරි උත්තමාර්ථයට පැමිණීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වයේ මඟ පෙන්වීම තුර තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවලින් තියෙන්නේ. බෞද්ධ කියන අතු හරියට වැඩ කරනවා නම් ඒ තරම් වාසනාවන්ත පිරිසක් තවත් නැහැ. බුද්ධ ආගම පිළිබඳව කෙටියෙන් නමුත් තමාට ක්‍රියාත්මක වීමට බුදුරජාණන් වහන්සේ කියපු පාරේ යෑමට නිකන් යනවා වාගේ නොවන නෙමෙයි හරියටම යන ආකාරයට ක්‍රියාත්මක වෙන්නට පිරිසිදු ධර්මඥානයක් අවශ්‍ය කරනවා. ඉඳුරාම හැමයි. මොකද බුදුරජාණන් වහන්සේ ඒ ටිකනේ කළේ මේ බුදුරජාණන් වහන්සේ වචන වලින් තමයි ඔක්කොම ටික සිද්ධ කළේ. අසංකේය ගණන් ලෝභ ද්වේෂ මෝක්ෂය කළ උත්තමව පහළ වුණා නම් ඒ හැම මෙහෙයවීමක්ම කරේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු වැටහීම වචනයෙන් නිකුත් කිරීම හරහා පුද්ගල ජීවිත මතින් සක්‍රිය වීම. අදත් ඒක දැනුත් ඒක. දැන් අපි ගත්තොත් දැන් බුද්ධ ආගමේ ස්වභාවය තමයි ඒක ලෝක ධර්මතාව නිසා සත්‍ය වන සියලු දෙනාගේත් භෞතික පරිසරයේ ස්වාභාවික පරිසරයේ සියලු දෑ පිළිබඳවත් පූර්ව නිවැරදි නිරවුල් පුළුල් බුද්ධිගෝචර ප්‍රතිපත්තිය යන කෙනාට මේ මට්ටමට මඟ පෙන්වීම දහම. ප්‍රජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානවල කියන්නේ බුද්ධ ධර්මයේ කියන්නේ ධර්මයේ කියලා විතරයි කියන්නේ ස්වභාව ධර්මයේ කියලා කියන්නේ. ඒ තැන්වල මිනිස්සු නිකන් ගිහිල්ලා හැප්පෙන හින්දා
බුද්ධ ප්‍රතිමාවක්වත් තියන්නේ නැහැ. මොකද එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මය අපට වැඩක් නැහැ කියලා අනික් ඇත්ත පිටිපස්ස ගහනවා. ස්වාමීන් වහන්සේ නමක් සමහර වෙලේ වැඩසටහන් නියවුවොත් ඒත් සමහරලාවට යන පිරිස සීමාව කොටසක් වෙනවා. ඒ නිසා එහෙමත් නොකර හොදේ භාවනා මධ්‍යස්ථාන විදිහට පවත්වාගෙන යනවා. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ මේ දැනීම් වලවලා මම අවබෝධ කරගත් ධර්මයේ මේක බුද්ධ ධර්මයේ එහෙම එකක් නැහැනේ. දුන්නේ මඟ පෙන්වීම. මේකට අඩකෝලෝ පිළිපැදපු කට්ටිය ඔය බුද්ධ ධර්මයේ තමයි. එතකොට මොකද බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු නිසා බුද්ධ ධර්මය. බුද්ධ ආගමට ඔක්කොම අහු වෙනවා. අනිත් ආගම් තියෙනවනේ. ඒ ආගම් වලට පවා සම්භාවනීයත්වයක්, ඒ ආගම් වල මට්ටම හොඳටම විස්තර කරලා දෙන්න පුළුවන් ධර්ම බුද්ධ ආගම. මොකද බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මේ උපාදෝවා භික්ඛවේ තථාගතානං අනුපාදෝවා තථාගතානං තිතාවසාදාතු. බුදුර පහළ වුණත් පහළ නොවුණත් ලෝකේ පවතින ස්වාභාවික தත්ත්වය තමයි අවබෝධ කරන්නේ. උදේ ඒක සියල්ල අවබෝධ කරනකොට ඉන්නවා අපේ කට්ටිය කැරකෙන, ගැටෙන, ඇලෙන, වැටෙන, නැගිටින ඔක්කොම ඒකට ඇතුළත් වෙනවා. අර ඇත්තිය සතහනට සියලු සතුන්ගේ පා සතහන යටත් වෙනවා වගේ. ඒ නිසා බෞද්ධ කියලා හරියටම ක්‍රියාත්මක වෙනවා නම් මේ පිරිස තරම් වාසනාවන්ත භාග්‍යවන්ත පිරිසක් ආය කොහොක්වත් නැහැ. ගණන්ව දඬ පහන ලෝකේ වැඩිම ඉන්නේ අරාගමේ කට්ටියනේ මේ ආගමේ කට්ටියනේ කියලා. ඔකට ජීවමාන කාලෙම උත්තර හම්බුණානේ. ඒ සංජය කීවේ කෝලිත ප්‍රතිශ මානවකීන්ට මෝඩයත්වනේ වැඩිපුර ඉන්නේ. බුද්ධිමත් ඇතු ලෝකේ අඩුනේ. මා මෝඩ නිසා මා වෙතට වැඩි පිරිසක් එනවා. ගෞතමයන් වහන්සේ බුද්ධිමන්ත නිසා හෙර ටිකක් යනවා. ඒ නිසා යන්න පුළුවන් කමාවෙන්නේ කනගාටුයි කියනවා. එතකොට ඒ නිසා මේ ඒකයි ස්වභාවය. අපි දැන් ක්‍රිස්තියානි ආගම ගැන ගත්තොත් එහෙම ඒ අත්තන්ට වඩා බුද්ධ ආගමෙන් ඒ පිළිබඳව හඳුන්වා දීමක් නිකන් අර ටොකෝනින්ද ඒ මාට්ටමට යන්නේ නැතුව හරියටම කියලා දුන්න බුද්ධ ආගමෙන් හඳුන්වා දෙන ගෞරවණීයත්වයේ ඒ ශාස්ත්‍රවරු දෙදෙනාට එන්නේ නැහැ. ඒගොල්ලෝ වැරදි විදිහට අර ඒගොල්ලෝ නින්දාවක් කරනවා. ඒගොල්ලෝ කියන්නේ මරණොත් කියන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත කියලා. එහෙම කියන්නේ ගියාට පස්සේ මිනිමරුවෙක් වගටපත් කරනවා ඒ උතුමව. බුද්ධ ආගමේ ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපට විස්තර කරන්න පුළුවන් දෙවියන් වහන්සේ කියන්නේ බොහොම ලෞකික වශයෙන් අභිඥා tattweට අහසෙන් යන්න පුළුවන් මට්ටමට මනස දියුණු කරපු උතුමෙක්. බලන්න ඒ ගෞරවය කොච්චර. හැබැයි ඉතින් නේද උඩින් තියන්න බෑ. එච්චරයි පුළුවන්. උඩපතත් වෙන ලෝභ දේශ මොක්ෂය කිරීමනේ. එච්චර දුර ගියේ නෑ. මොකද දුර ගියේ නෑ කියන්නේ ඒ විස්තරයේ ඒ විග්‍රහයේ එහෙම කතාවක් කියන්නේ නෑනේ. අභිඥා tattweට. ඊළඟ යේසුස් වහන්සේ ගැන ගත්තොත් බොහොම අකම්පිත හිතක් හදන උතුමෙකුගේ සම්දිස්ථානයක්. අර මිනිස්සු කුරුස කියලා අරගහලා මැරුවොත් මට මේ කරපු මේ මෝඩ මිනිස්සුන්ට අයහපතක් නොවේවා කිව්වා. ඒතකොට සීමාවන් දෙකක් ඉක්මවුවා. එකක් තරහ අරගෙන එකට එක් කරන්න හිතෙන අවස්ථාව. අනික ඒක සීමාවක් කඩලා ඒත්තන්ට යහපතක් වේවා කියලා මෛත්‍රිය කළා. ඉතින් අපිතරම් ගරු කිරීමක් අපිතරම් ගෞරවණීයන්දමින් විස්තර කිරීමක් අරහතෝ කරන්නේ නැහනේ. එයාට කරන්නේ ඒත් මේ අමුතු දේවල් පාටවල දන්නේ නැති කෙනෙකුට අර හොඳ ශාස්ත්‍රවරුන්ට බුද්ධ ආගමේ ගිය තරම් ලෝභ දේශ මොක්ෂය කරන මට්ටමට ආවේ නැහැ. නමුත් ගුණධර්ම වශයෙන් යන්න තියෙන සෑහෙන ස්තරයකට ආපු අයට නින්දාවක්. අනිකත් එහෙමයි. කෘෂ්ණේශ්වරත් එහෙමයි. හින්දු ආගමේ බලන්නකෝ ඒ ප්‍රතිරූප තුලින් දීලා තියෙන සංකල්පය කොච්චර දෙයක්ද කියලා. නූල් පොටක්වත් ඇඟේ නැතුව. ආදි වශයෙන් අර අපි කියන්නේ එනකොට නූල් පොටක්වත් ගෙනාවේ නැහනේ. යනකොට ගෙනියන්නෙත් නැහනේ. ඒ නිසා වෙනස් නොවන සපතකට ආයුතුයි කියන උපදේශය බුද්ධ ආගමෙන් දෙන්නේ. ඒ නිසා කෘෂ්ණේශ්වරගේ මඟ පෙන්වන්නේ මේකයි. අල්ලාහ් දෙවියන් වහන්සේ අල්ලාහ් කියන වචනේ තේරුම ලෝභ දේශ මොක්ෂය කළ උතුම කියන එක. අන්න බලන්න. ලෝභ දේශ මොක්ෂය කළ උතුම තරම් ගෞරව සම්භාවනීය කෙනෙක් ලෝකේ ඉන්නවද? එහෙම කෙනෙක් නෑ. මොකද ලෝභ දේශ මොක්ෂය කළ උතුම තුලින් નિરાයාසයෙන්ම
ප්‍රාණඝාත ආදී දස අකුසලෙන් එකක්වත් කරන්න තියා හිතෙන්නේවත් නැහැ. ක්‍රෝධෝපනා ආදී මනසක වැඩ කරන නීච ධර්ම 14 එකක්වත් වෙන්නේ නැහැ. ඉබේටම එන්නේ නැහැ. ඔය උත්සාහයෙන් ඒවා දුර්වල කරගෙන, දියාරු කරගෙන, බුරුල් කරගෙන ආපු නිසා එන්න ස්වයං සිද්ධායේ ශික්ෂණේ. ඊළඟට සුරාපාන ආදී, ප්‍රස්ත්‍යාදු ආදී භෝග විනාශ මුඛ යම් මොකක්වත් වෙන්නේ නැහැ. යටත් පිරිසෙන් සියුම් ලෝභය, ද්වේෂයක්, මෝහයක්වත් වෙන්නේ නැහැ. ලෝභ ද්වේෂ මොහ ක්ෂය කළ උතුමට. ඒතකොට දැන් ලෝභ ද්වේෂ මොහ අඩු නම් ක්‍රිස්තියානි ආගමේ නියෝජිතය එයාට දරු කරන්නේ නැද්ද? Hindu ආගමේ ඉන්න කට්ටිය ඒගොල්ලන්ගේ ආගම් සංචිතය තුළ ඉන්න Hindu භක්තිකයන්ගේ ලෝභ ද්වේෂ මොහ අඩු නම් ප්‍රාණඝාත ආදී කරන්නේ නැත්තම් එයාට දරු කරන්නේ නැද්ද? සම්භාවනීයත්වයක් නැද්ද? ඉස්ලාම් භක්තිය තියෙනවා. හැබැයි බුද්ධාගමේ කිව්වොත් එන බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝභ ද්වේෂ මොහ ක්ෂය කළ උතුමක් කියලා. අර කියපු වැරදි එකක්වත් වෙන්නේ නැහැ. අනිත් අයගෙත් වැරදි අයින් වෙන්න මග කියව කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා කියන ස්වාධීනව ලෝභ ද්වේෂ මොහ ක්ෂය කරපු කෙනා කියලා. රහතුන් වහන්සේ කියන්නේ මෙහෙමයි. ඒගොල්ලෝකට කැමති නැහැ. ඒ බුද්ධාගමේ කට්ටිය අපට වැඩන්නේ. අන්න බලන්න. ආන්නේකයි අර බුද්ධාගමේ ඉන්න අයට මහා පුදුමාකාර මේක දෙයක් තියෙනවා. බුද්ධාගම හඳුනාගත්තු කෙනෙකුට ඉතින් ඕම් ওই විදිහට ගත්තට පස්සේ ඉතින් නිවන දක්වාම මේක නිවීම කියන්නේම ලෝභ ද්වේෂ මොහ ක්ෂය කිරීම. ඒතර ලෝභ ද්වේෂ මොහ ක්ෂය කරපු අයට, ක්ෂය කරන අයට, දුර්වල කරන අයට අරගොල්ලෝ කැමති නම් අනිත් ආගමිකයත් සම්භාවනීය තියෙන සලකනවා නම් ඒතර ලෝභ ද්වේෂ මොහ ක්ෂය කරපු අයට ඒගොල්ලෝ ඒ දරුත්තේ නැද්ද? තියෙන්න එපා. ඒතර ලෝභ ද්වේෂ මොහ ක්ෂය කිරීම මොකද? නිවනනේ. බාර කොහෙන් හරි කොටු වෙලා. ඒක තමයි මේ බුද්ධ ආගම කියන්නේ මේ භූමිකාව තුළ මේ පරාසය මේ පරිස්සය තුළට ඔක්කොම ඇතුළත් ඒ නිසා බොහොම ගෞරවනීයන්ට මින් ඒ ඇත්තන්ට වඩා ඒ ඇත්ත කියන්නේ යකඩයක් ගෙනියන් දෙච්ච එක්කිනා සුම්මරන්ද කියලා කිව්වට පස්සේ ඒකෙන් අර අත්තාණං උපමං කාත්තා නහනේන ඝාතේ කියන යථාර්ථය නිසා ඒක කියපි උහුතෝ ඩිංගා කොළුවේ ගාගෙන මරනවා. අර බලන්න ශාස්ත්‍රුන් වහන්සේට අගෞරවයක් නෙවෙයිද එතකොට? සමහරවිට අපේ ගෞරව කරනවා කියන්නේ නෑ. අපි තමයි වඳින්නේ දහොත් මුදුනේ තබලා. අල්ලා දෙවියන් වහන්සේ නැමැති සෞකෙලස් නැසූ උතුමට රහතුන් වහන්සේට අපේ උත්තමාංග නමස්කාරය කියලා මම නම් වඳිනවා. හැබැයි අරගොල්ලෝ වඳින්නේ වෙන එක්කෙනෙකුට. බලන්න එතකොට. ඒ නිසා එහෙමයි ව්‍යාකරණානුකූලව පදේ හැදිලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි දැන් මේ අවස්ථාවේ මුල්ලි ප්‍රවේශයක් වශයෙන් සකස් කරන්නේ ඕගොල්ලෝ මේ කරන වැඩ, අපි මේ කරන වැඩ, වණිගසේකර මෑණියෝ කරන වැඩ, මේ ආයතනයේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන කොට මේ අය කරන වැඩ, මේවා මේ එසේ මෙසේ තවත් රාජකාරියක්, වැඩක්, ක්‍රියාකාරකමක් ඒ සීමාව ඉක්මවා යා යුතුයි. මේක ඒකාන්තයෙන්ම මෙලොවක් හිතට ගතට සැප ලබන, පරලෝද හිතට ගතට සැප ලබන, වෙනස් නොවන සැපත දක්වා සැප ලබන, වෙනස් නොවන සැපතින් කෙලවර කරන ගමනකට සමාරම්භයක් මේ තබලා තියෙන්නේ. ඒ සමාරම්භක අවස්ථාව අපට වෙනස් නොවන සැපත කෙලවර කොටම පවතිවා කියලා අදිස්ථාන කරගෙන වැඩ කරන්නට ඕනේ. ඉතින් මේ අනිගසේර මහත්මයා මන්ට කිව්වේ මෙහෙම දහමක් නිසා ලෝකේ බොහෝ රටවල් වලට මේ දහම තියෙන ලංකා ධර්මයේ තලය කේන්ද්‍ර ස්ථානයක් වෙච්ච නිසා සම්බුද්ධ ශාසනය රැකෙන්නේ සිංහල ජාතිය නිසා තමන කලන හැකි අද්විතීය ධාතු ලංකා ධර්මයේ තලයේ නිධානගත වී තියෙන නිසා නවවතාවක් සම්බුද්ධ ශාසනයට මේක පූජා කළ නිසා සම්බුද්ධ ශාසනය රැකීමට සිංහල ජාතියේ රැකීම බලපාන ආකාරයත් සිංහල ජාතිය රැකීමට මාතාවගෙන් සිද්ධ වෙන මහා වූ දායකත්වයක් අලලා මාතාවකගේ භූමිකාව බුද්ධ ධර්මයේ අනුසාරයෙන් ඨාන සූත්‍ර දේශනාව මුල් කොටගෙන පවත්වන ලෙසයි. බුදුරජාණන් වහන්සේ තමයි මාතාවට මේ වරම් දුන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි හීන දීන තත්වයට දාලා තිබුණු කාන්තාව නැගිට්ටවලා ශාසනය පැවිද්දත් උපසම්පදාවත් සෝවාන් ආදී මාර්ගඥාණයෙන් අරහත්ත්වයට දක්වා යාමට මාර්ගෝපදේශකත්වය දීලා දෙවිදමුන්ගේ පවා ගෞරව නමස්කාරයට ප්‍රාප්ත වෙන උත්තරීතර වස්තුවක් බවට පත් කළේ කාන්තාව තුන් ලෝකයට පිහිට වෙන්න පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ.
නිසා ඒ බුද්ධ දේශනාවේ ඒකාන්තාවගේ පෙළ ගැස්ම මුල ඉඳලා මැද ඉඳලා අග දක්වාම සඳහන් වෙනවා. මුල පටන් ගැනීම දුර්වල නම් ධර්ම විරෝධී නම් මැදට එන්නේ නැහැ, මැද නැත්නම් අගට එන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් සිගාලෝවාද සූත්‍ර වාගේ දේශනාවල බැලු බැලමට යුතුයකම් වාක්‍යයෙන් මාලාවක් තියෙනවා. සමාජයේ කොටස් 14කට කුලක වශයෙන් බෙදලා. හැබැයි ඉතින් මෙහෙමයි. ධ්‍යාන මාර්ගඵල උතුරු මිනිස්දම්. උතුම් මිනිසුන්ට ධර්ම අයිති ඒවා. ඒතකොට උතුම් මිනිසුන්ට අදාළ වෙන ධර්ම ලබනද සාමාන්‍ය මිනිස්සෙන්ට අදාළ ධර්මතා ටික ජීවමාන නොකරගෙන එන්න බෑ. ඒක බුදුරජාන් වහන්සේ අනුකුබ්බ පෝනෝ, අනුකුබ්බ නින්නෝ, අනුකුබ්බ පබ්බාරෝ කියලා ක්‍රමයෙන් ගැඹුරු වීමී යන ක්‍රමික විකාශනයකුයි මේ සීල සමාධි ප්‍රඥා ශාසනය තුල ප්‍රතිඵල ලැබීම කියන එක අවධාරණයෙන් ප්‍රකාශ කළා. තරයෙන් ප්‍රකාශ කළා. ඒ ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ පංචමානි භික්කවේ දුර්ලභානි අකත පුඤ්ඤේන මාතුගාමි. අපි දන්න දැන් අපේ ජීවිතවලට එන සැපහරි දුක්හරි පැමිණීම සඳහා කායික මානසික වශයෙන් මොන විදිහෙන් ආවත් බඹලෝ දක්වා ඒ හැම එකකටම 90ක විතර දායකත්වයක් ලැබෙන්නේ පුරාකෘත කුසල කුසල කර්ම මගින් 100ක් නෙවෙයි 90ක විතර නියාම ධර්ම 5ක් තියෙනවනේ. ඒ අතර පුද්ගල ජීවිතයේ සත්වයෙකුගේ ජීවිතයට සැප දුක් පැමිණීමෙහිලා 90ක විතර බලයක් තියෙන්නේ පෙර කළ කුසල කුසල කර්මයන්ගේ විපාකවලට. එතකොට පෙර ඒ විදිහට ප්‍රමාණවත් තරමට පින් කරලා නැති පින් අඩු කාන්තාවක විසින් මේ කාරණා 5ක් තියෙනවා ලබන්න බෑ කීවා. ඊට දුෂ්කරයි කීවා. මේ සූත්‍ර දේශනාව තුළ මේ කෙලින්ම මේ ධර්ම කොටස සූත්‍ර බොහෝ සංඛ්‍යාවක් තියෙනවා. ඒකේ සඳහන් වෙන්නේ මේ කාන්තාවගේ උතුම්කම කාන්තාවක් උතුම් වෙන ආකාරය. එහෙම ගත්තට පස්සේ දැන් ඉස්සරලා තියෙනවා කාන්තාව රූමත් නම් ස්වාමියාට ප්‍රියයි මනාපයි. කාන්තාව යමක් කමක් තියෙනවා නම් පුරුෂයාට ප්‍රියයි මනාපයි. ස්වාමියාට ප්‍රියයි මනාපයි. කාන්තාවට යමක් තේරෙනවා නම් දැනුවත්කම පුරුෂයාට ප්‍රියයි මනාපයි. කාන්තාව අනලස් නම් ස්වාමියාට ප්‍රියයි මනාපයි. කාන්තාව සිල්වත් නම් පිරිමියාට ප්‍රියයි මනාපයි. ස්වාමියාට. ඒක බුද්ධ ආගමට කොටු වෙච්ච දෙයක් නෙවෙයි. කොතනත් ඕක තමයි කොයි දහමෙද? කාන්තාව විරූපී නම් ඉස්ලාම් පිරිමින්ට ඒ කාන්තාව ප්‍රියද? කාන්තාව කුසීතන? එහෙම නෑ. ඒක තමයි මම කියේ බුද්ධ ආගමේ ඔය කොයි තැනට හරි කොටු වෙලා තියෙනවා ඔය කියපු ආගම්. ඒක නිසා බුද්ධ ආගම අල්ලන කෙනෙකුට ආය අල්ලන්න තැනක් නෑ. එතකොට ඒ විදිහට ගොඩාක් කාරණා කියලා තව තැන එතනම ඒ සූත්‍රාදී හොමනේ කාන්තාව ශ්‍රද්ධා සම්පන්න. කාන්තාව සීලවන්ත නම්. කාන්තාව බහුශ්‍රත නම්. ධර්මයෙන් බහුශ්‍රත වෙනකොට අනිත් පැත්තක්ම පිරෙනවා හැම. කාන්තාව ත්‍යාග සම්පන්න නම්. කාන්තාව ධර්මඥාණයෙන් භාවනාඥාණයෙන් පුෂ්ටිමත් නම්. ස්වාමියාගේ සිත් ගන්නවා කියලා කියනවා. ඒතර මේ ඨාන සූත්‍ර කීපයක් තියෙනවා මේ එකකේන අරුත් නිරුත් මෙහෙමයි. අර කියන පින් අඩු පින් නැති කාන්තාවට මේවා ලබන්න බෑ කියවා. පතිරූපේ කුලේ ජායෙය්‍යං. දැන් මෙහෙමනේ. නිවන් අවබෝධ කරගන්න තොර උපදිනවනේ කොහොමද? නිවන් අවබෝධ කර ගැනීම දක්වා රහත් වෙලා පිරිනිවන් රහත් වීම දක්වා උපදිනවා. රහත් වෙච්ච අවසාන ආත්ම භාවයේ තෙක්ම උපදිනවා. ඒ ආත්ම භාවයත් උපදිනවා. එතකොට එතෙන් දෙනකල් ඉතින් කවුරු වුණත් කැමති හොඳ පවුලක උපදින්න. දැන් සමහරු කියනවා අනේ අපි දිව්‍ය ලෝකේ යන්න කැමතිනේ අපි ඉක්මනට ඉවර ඕ දන්නේ නැති හින්දා. දිව්‍ය ලෝකේ දන්නේ නැහැ. මේ අඹ කරගන්න බොහොම තුට්ටු දෙකට මැරීගෙන උදේ ඉඳලා රෑ වෙනකල් හොරහතුරන්ගෙන් ආරක්ෂා කරගෙන
මේ දෙතිස් කුණපයක් දරාගෙන මේ අද බලනකොට හෙට නැහැ තියෙනවා අද නිරෝධකම හෙට නැහැ මේ අවුරුදු 30 40ක් 60ක් 70ක් ඇදගෙන යන එකේ අම්බදම්බ කරලා මෙහෙට ඔච්චර තෘෂ්ණාව කරන එකේ දිව්‍ය ලෝකේ හම්බුනොත් නරකයි නොගෙන ඉඳී. ඔය දන්නේ නැති හින්දාම කියන්නේ. එයින් අදහස් කරන දිව්‍ය ලෝකේ සඳහා ඇලිය යුතුයි කියන එක නෙමෙයි. දිව්‍ය ලෝකේ පහු කරගෙන යා යුතුයි කියන එක. පහු කරගෙන යන්න දිව්‍ය ලෝකේ යන්න කරන කුසල වලට වඩා කුසල කර යුතුයි. බ්‍රහ්ම ලෝකෙත් පහු කරගෙන යන්න. ඒ නිසා ඒක පසුවෙන සකස් වෙනකොට කාන්තාවට හොඳ පවුලක උපදින එක වැදගත්. මොකද නරකයි බේබද්දෙක් ඉන්න පවුලක ඉපදෙන හොඳද? වනචර පවුලක ඉපදුණා නම් හොඳද? කුසීතෝ ඉන්න පවුලක ඉපදුණා නම් හොඳද? විසදිතෝ ඉන්න පවුලක ඉපදුණා නම් හොඳද? හොඳ නෑ. ඒ නිසා උසස් කුලයක ගුණ ධර්මات ඇති, භෞතික දියුණුවක් ඇති, මනුෂ්‍ය ධර්ම හඳුනන පවුලක උපදින්නට තියෙනවා නම් හොඳ තැනක හොඳට වාසදේශ සම්පත්තියෙන් තියෙන තැනක කාන්තාව බලාපොරොත්තු වෙනවා. කාන්තාව කැමති කාන්තාවනේ කවුරුත් කැමති. ඒ නිසා ඒක වැදගත් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මෙතන. හොඳ පවුලක ඉපදෙන්න තියෙනවා නම් කවුරුණත් කැමති. මේ තව කරුණු ගොඩකට අත්‍යවශ්‍යම ඔය දාන්නේ පළවෙනි එකකින්. ඊළඟට කියනවා පතිරූපේ කුලේ ජායිත්වා පතිරූපං කුලං ගච්ඡේයං. ඒ වගේ හොඳ ගුණහාපත් කුලයක භෞතික දියුණුවකුත් ඇති පවුලක ඉපදිලා ඒ වගේම යමක් කමක් තියෙන ගුණධර්මයක් තියෙන තැනකට දීගයන් හම්බ වෙනවා නම් නරකවය. ඒක වඩා වැදගත් වෙන්නේ ගුණධර්ම. දැන් විසාකාවට විවාහ මංගල්‍යයක් කතා කරනකොට චූල සුභද්‍රාවට විවාහ මංගල්‍යයක් කතා කරනකොට පූර්ණවර්ධන කුමාරයා විසාකාවට කතා කරනකොට පියතුමා කියේ මේ ළමයාට තියෙන ධනය අනුව නම් ඉතින් අපේ දුවට තියෙන එකෙන් තුට්ටුවක්වත් නැත්නම් උපභෝග පරිභෝග සම්පතක් නැහැ. නමුත් මේ ළමයා ගුණධර්ම වලින් ශ්‍රද්ධාවන්ත ළමයෙක්නේ. අපේ දුවට තුනුරුවන්ගෙන් වෙන්න මොන සම්පත් ලැබුණා ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා ගුණධර්ම තියෙන නිසා පූර්ණවර්ධන කුමාරයාට සරණ පාවා දීම සඳහා අනුමත කළා. අවසරය ලැබුණා. චූලසුභද්‍රාවටත් එහෙම තමයි. උගසිටුතුමා ඒ ලහනකොට මිත්‍රාත්වයේ පරිදි බුදුරජාණන් වහන්සේගේ අනේ පිණිසිටුතුමා ඇහුවේ මේ ස්වාමීනි මේ විවාහ මංගල්‍යයක් චූලසුභද්‍රාවට ඇවිල්ලා තියෙනවා මේක බෑ කියන්නත් බෑ කරන්නත් බෑ. මගේ ඉගෙන ගන්න කාලේ ඉඳලා මිත්‍රයෙක්. අර බලන්න ඒ වගේ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ආන්නේ. මේ විවාහ මංගල්‍යයක් කැටලුවක් නැහැ. ඒ දැන් අපට ඇවිල්ලා සමහර අම්මලා කියනවා ඒ වගේ සමහර දේවල්. එහෙම කිව්වද අපි ඒකට ඈත බලලා උපදේශයක් දෙනවා. ඒකට මෙහෙමයි කරන්න ඕනේ කියලා මේ විවාහ කරවන්න අපට අයිතියක් නැහැ. ඒකට කියන්නේ සංචාරිත්වය කියලා. කපුකම් කරවන්න ස්වාමීන් වහන්සේලාට අයිතියක් නැහැ. බරපතල ශික්ෂාපදයක් කැඩෙනවා. නමුත් අපෙන් තොරතුරු අහනවා ඇවිල්ලා. අපි එතකොට කරුණු කියලා දෙනවා මේ තත්ත්වයෙන් ඉන්නේ මේ තත්ත්වයෙන් ඉන්නේ කියලා අතර කියලා දෙනවා. මේ තත්ත්වයක් නේ ගැලපෙන්නේ කියලා අපි කියලා දෙනවා. ශාසනයේ තියෙන ඔක්කොම. එතකොට දැන් එතනදී අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බුදුයසින් දැක්ක අපට ඉතින් එහෙම නුවණක් නෑ අනාගතං සංඥානය. බුදුරජාණන් වහන්සේ දැක්ක චූලසුභද්‍රාව ගියාට පස්සේ ඒ පවුල පූර්ණ වශයෙන් බෞද්ධ වෙනවා. සැබෑ ධර්මයට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා ඉතින් ඒත් කැමති නම් ඔයත් කැමති නම් කෙරෙන්න ආරින්න කිව්වා. ඊට වඩා දෙයක් කිව්වේ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියන දේ තුල ලොකු දෙයක් තියෙනවා කියලා ආර්ය ශ්‍රාවක සිටුතුමා දන්නු. සිද්ධ වුණා. ඉතින් ඒ විදිහටම පීඩාවක් විඳගෙන දෙපැත්ත මෙහෙමනේ. දැන් විසාකාව ගියාට පස්සේ මේ කුණු ආහාර කනවා කියලා මිගාර සිටුතුමාට ටොක්කක් ඇනලා. ටොක්කක් නෙවෙයි වචනෙන් ටොක්කක් ඇනලා. අන්තිමට ගොඩගත්තානේ අන්තිමට මේ මගේ අම්මා කියලා මිගාර මාතා නේද? අපි කියන්නේ මිගාර මාතු පාසාදේ කියන්නේ පූර්වාරාමයට මේ කාන්තාවට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ ඉස්සරිය වස්සක් ගේන කියලා, gedara මූලිකත්වයේ ප්‍රධානත්වයේ දෙන්න කියලා කාන්තාවට. එහෙම එකක් තියෙනවා යමක් කමක් දැන් අපි වුණත් ඔය අපේ අනිකසේකර මහත්මයා කියපු විදිහට එතුම බොහෝම ජාතිය ගැන හැඟීම් තියෙන දෑහිතකාමී මහත්මයෙක්. මට ගොඩාක් කියලා වල තියෙන මේ ජාතිය ගැන එක සම්බන්ධ කරලා කියන්න කියලා. අපි දැන් පිරිමිත් එක කතා කරලා එපා වෙලා මේගොල්ලොත් එක්කලා අපි දැන් බණවලට ගියාට පස්සේ ගොඩක් තැන්වල මාධ්‍ය ටිකක් අඩුයි කියනවා. මොකද යම් හේතු මත
අපි පැහැදිලිවම කියන මේ මෑණියෝරු මේ වැඩේට අත ගහන්න. මේ නෝනලා මේ වැඩේට අත ගහන්න. ඕගොල්ලන්ට තමයි මේක පුළුවන්. එදි රටේ ආදායමේ වැඩි කොටසක් ඕගොල්ලෝ නම් සපේලා දෙන්නේ ආයි මොකද්ද එතකොට? මේ ලංකාවේ වැඩිපුර ආදායමේ, ජාතික ආදායමේ වැඩි දායකත්වයක් දෙනවනේ. ඉතින් එහෙම කියනකොට මේ මම අප කියන නිසා මේ ඕගොල්ලෝ අත ගහලා කරන්න මොකද ඕගොල්ලන් ඉවසීමේ ශක්තියත් වැඩි. ඕගොල්ලන්ට හැම ප්‍රශ්නයක්ම දරා ගැනීමේ හැකියාව වැඩි. ඕගොල්ලෝ කම්මැලිත් නෑ බහුතරයක් කාන්තාව මේ වැඩේට අත ගහන්න, ජාතිය රැක ගන්න. ඒ ඕගොල්ලන්ට පුළුවන් ද කියලා මම කියන වෙලාවට අපේ තරුණ මහත්මීනට අපි දැන් ඉස්සර ටිකක් ඕක පොඩ්ඩක් පැකිලි කීවේ. ඇයි මේ මහා කන්දක් එනවනේ ඕක අපි කියපු ගමන් කරට. ඒ ස්වාමීන් වහන්සේලා අපේ නායක ස්වාමීන් වහන්සේවායි කතා කරලා අපි වායි කියන්නේත් නෑනේ. ඒතකොට මා දැන් අපි ඒකට පැහැදිලිවම කියනවා. අපි කියනවා මේ ඒ නෝනලට අප හම්බෙන්න ආවට පස්සේ අපි පැහැදිලිවම කියන මේ ජාතියට මහා ව්‍යසනයක් එනවා. ඒ නිසා මේ නෝනලා ඔය එක එක සංකල්ප ගන්න එපා. දරුවෙකු දෙන්නෙකු හදා ගන්න වැඩිපුර කියලා කියනකොට අර පරිමින්ට වාගෙන මේක ඒගොල්ලෝ කැමතියි. ඒක දැන් අපි අත්විඳලා අපි අත්දැකලා තියෙනවා ඒක. මොකද ජාතිය වෙනසනවා කියන්නේ මහා බරපතල ඛේදවාචකයක් අපට නෙමෙයි වෙනසෙන්න පටන්ගෙන සුළු ජාතියක් වෙච්ච දවසයි අවසානයයි එච්චර තරහසයක් නෑ මේ දෙකට. අපේ රටේ නැගීගෙන ජාතියත් එක්කලා වෙර කිසිම ජාතියක් තියන්නේ නෑ. රටවල් 10ක් 12ක්ම පේලියට කියන්න පුළුවන් ඒ තත්ත්වයේ යථාර්ථයක් කරපු වෙන නිදසුන්. ඉරාන, ඉරාක්, ඇෆ්ගනිස්තාන, පාකිස්තාන, ඉන්දුනීසියා, මාලදීවයින් අද ශීඝ්‍ර වේගයකින් ඒ ඛේදවාචයකට ලක් වෙලා තියෙන බංග්ලාදේශය. එතන කැනඩාවේ විතරත් ලංකාවට ලොකු ආදරයක් අපිත් එහෙමයි. අපේ රට රහතුන් වහන්සේලා පෙරමුණේ ගිහිල්ලා රැකගත්තේ දුටුගැමුණු රජතුමා පිටුපස තියාගෙන. දුටුගැමුණු රජතුමා කරපු දේ වැරදි නම් සම්බුද්ධ ශාසනය නාමයෙන් ජාතිය රකින්න මතු අගසව් වෙන්නේ. රහතුන් වහන්සේලා කුරා කුඹේකවත් ඝාතනයක් අනුදනින්නේ. එතන වෙන අදහසින් ආපු දෙයක් පාට කන්නාඩි දාපු කෙනාට පේන්න පුළුවන් එක එක විදියට. හැබැයි යථාර්ථය එක එක විදිය නෑ, එකයි. එතකොට ඒ නිසා මේ මහත්මීන්ලාට නෝන්ලාට කියලා මේක ගොඩ ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා කියලා අපි තරයේ විශ්වාස කරනවා. දැඩිසේ විශ්වාස කරනවා. එතකොට එතකොට සුදුසු කුලයකට ඒ විදිහට අතපය දිගෑරලා වැඩක් කරන් ඒ කාන්තාවට gedara නායකත්වය දෙන්න කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුමතයි. හරි. ගොඩක් වෙලාවට හැම පිරිමිම නැහැ. ඉතින් කඩේකට කියලා එළෝ ටිකක් කුණු වෙච්ච ටිකක් නිවුස් ඔය මොකක් හරි දාගෙන එනවා. එහෙම නේද? ඔයගොල්ලෝ දන්නේ නැතිනේ. ආලු කැලලගේ කුණු වෙච්ච එකක් දාගෙන මොන හරි ආහාරයක යල්පැන ටිකක් අරන් එනවා. එහෙම නැති. ඉතින් ඒ නිසා මේ කාන්තාවට බුදුරජාණන් වහන්සේ ඒක දන්නවා. අර මොකද මේ කාන්තාවට ලොකු ඉවසීමක් කියලා කියන්නේ දැන් එක කාරණයක් විශේෂ එකක් කියනවා. ඔයගොල්ලෝ සතුටු වෙයි. දැන් ස්වාමීන් වහන්සේලාට අවුරුදු 20ම යනකොට උපසම්පදා වෙන්න. කාන්තාව විවාහ වෙලා හිටියනම් අවුරුදු 10 විතර වාගේ අවුරුදු 10 විවාහ වුණානේ ඒ කාලෙත්. ඒක අවුරුදු 12 උපසම්පදා වුණ දනවදාලා. උපසම්පදා සීලයක් රකින්නවා කියන්නේ එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒතර කාන්තාවට ඇයි අවුරුදු 12 විවාහ වෙච්ච අයට පමණක් කාන්තාවන්ට උපසම්පදාව දෙන්න කිව්වේ. ඒ කියන්නේ ඒ විවාහ වීමේ අත්දැකීම පිරිමින්ට වාගෙන අපි නම් දන්නේ නැහැ. කාන්තාවන්ට විශාල වේදනාවක් කියනවා මෛතුන සේවනය කියන එක, කාම සේවනය කියන එක. ඒ නිසා ඒ තරම් වේදනාවක් දරන්න පුළුවන් කාන්තාවට මේ ශික්ෂාපද ඕධිය සංවර සීලේ රැකීමට ඒ මානසික ඒ ආධ්‍යාත්මික ශක්තිය එනවා කියලා සියල්ල දන්න බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒක ස්වාමීන් වහන්සේලාට 20 වෙනකල් උපසම්පදාව ගන්න බෑ. හැබැයි කාන්තාවට පුළුවන්. අවුරුදු 12 දී. හැබැයි විශේෂ සුසුකමක් තියෙන්නට ඕනේ. විවාහ වෙලා ඒක ඉවත් වෙලා හරි ඒ නීති අනුකූලව කොහොම හරි අයින් වෙච්ච කෙනෙකුට පැවිදිනුත් උපසම්පදාව ගන්න පුළුවන් අවුරුදු 12යි. අන්න බලන්න. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පැතිකඩ රාශියක් තියෙනවා. ඒකයි. ඒ විදිහට බලන්න. එතකොට කාන්තාව ඊළඟට බලාපොරොත්තු වෙනවා පතිරූපං කුලං ගන්්වා පුත්තවති අස්සන්ති. අසපත්නී අස්සන්ති. ඒ කියන්නේ සපත්නී රෝෂය කියලා එකක් තියෙනවනේ. සපත්නී රෝෂය කියලා කියන්නේ කාන්තාව කැමති නැහැ තමාගේ ස්වාමියා වෙන වෙන කාන්තාවන් වෙතට පරදාර සේවනයට යනවට කැමති නැහැ. කැමති නැහැ. ඉඳුරාම කැමති නැහැ. අපේ සංස්කෘතිය අනුව නම් ඒක එහෙමම තමයි. සංස්කෘතිය නෙමෙයි.
කවුරුණක් කැමති නෑ තමයි. දැන් මුස්ලිම් කාන්තාව කැමතිද මේ භාර්යාවන් 3-4 දෙනෙක් ගන්නවද? කැමති නෑ. අහලා බලන්නකෝ අපි දන්නවා. කැමති නෑ. එතකොට එනිසා මේ කාන්තාවන් සමස්තයක්. ඒකට අහවල් බෞද්ධ, අහවල් ක්‍රිස්තියානි එහෙම එක නෑ. කිසිම කාන්තාවක් කැමති නෑ තමාට එක ස්වාමියාට භාර්යාවරුන් කීප දෙනෙක් ඉන්නවා නම් ඒ අතරට තමාත් ඇතුළත් වෙන්න කැමති නෑ. ඒකයි බුද්ධ නීතිය, බුද්ධ වචනේ, ලෝක ධර්මතාව. ඒක අපේ රටේ තියෙන අමුතු ඒවානේ. අපේ රටේ එක ජාතියකට 4-5ක් පුළුවන්, තව ජාතියකට එක්කෙනෙක් පුළුවන්නේ. පුදුම ජාති තියෙන්නේ. කොහෙන් ඇදිච්චද මන් දන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් එහෙම විමසුමක් කරොත් එහෙම මුස්ලිම් කාන්තාවන්ගේ ඕල කැමතිද කියලා ඒකත් ඡන්දයෙන් කියනවා. අනේ අපි නම් කැමති අපට එක ස්වාමියෙක් ඉන්නවා දකින්න අපි කැමතිනේ අපේ ස්වාමියා පරදාර සේවනයේ වෙන කාන්තාවන් වෙතට යනවා කියලා. එතකොට මේ කාන්තාවන්ගේ බලාපොරොත්තුවක් හැම කාන්තාවක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සපත්නී රෝෂයෙන් මිදෙන්න. ඒක ප්‍රාර්ථනාවක්. අන්න බලන්න. එතකොට කාන්තාවක් ඒ විදිහට හොඳ පවුලක ඉපදිලා හොඳ පවුලකට ගුණයහපත් පවුලකට පිවිසිලා ඒ පවුලේ වාසය කරන්න කැමති තමාගේ එකම ස්වාමියෙක් ඉන්නවා නම් තමයි. නැත්නම් කාන්තාව දුකසේ. ඒ ස්වෛරී භාවයේ නැපින් වතුන ඒගොල්ලෝ වහල් ජීවිතයක් ගෙවන්නේ. අපේ ඕගොල්ලෝ මහා වාසනාවන්තයි. ඕගොල්ලන්ට මොකද්ද බලන්නකෝ. පිරිමියෙක් කියලා නැගිටලා ඕන දෙයකට යන්න. හැම ඒ ස්වෛරී කවුද ප්‍රවේශය සකස් කළේ? කවුද පිවිසුම්දරට විරුද්ධ කළේ? ඔබෙත් මගේ ශාස්ත්‍රෝ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඕගොල්ලන්ට මේ ප්‍රවේශය සකස් කරේ. නෑ නිකමට හිතලා බලන්න. දැන් ඔළුවේ මොකක්ද එකක් දාගෙන යනවා. මොහොන හැඩරුව තියෙන කෙනෙක් මොහොන පෙහෙන්න යන්න කැමති නැද්ද? ඔය වහගෙන ඇස් දෙක විතරක් මේවා කරගෙන. ඔවත් අපි නෙවෙයිව කතා කරනකොට. ඒ නිසා ඒ වගේ මේ බුද්ධ දේශනාවට එනකොට ඔය මොකක්වත් නැහැ. හැමෝටම මේක සහනශීලී. තුන් ලෝකයේම සහනශීලී පටන් ගත්ත තැන ඉඳලා කෙලවර දක්වාම සහනශීලී කිසි කෙනෙකුගේ වරප්‍රසාද වලට හානියක් නැහැ. ධර්මානුකූලව ප්‍රතිඥ කෙනෙකුට ඒ භූමිකාව තුළ ක්‍රියාත්මක වෙන්න යටමාර්ගඵලලාභියෙකුට ඒ භූමිකාව තුළ ක්‍රියාත්මක වෙන්න අරහත් ලාභ කෙනෙකුට ඒ තුළ ක්‍රියාත්මක වෙන්න මේ බුද්ධ ආගමේ උපරිමයෙන් සැපසේ ඉන්න නිවන දක්වාම සැපසේ ඉන්න. ඒ නිසා බලාපොරොත්තු වෙනවා කාන්තාවක් ඒ ස්වාමි කුලයට ගිහිල්ලා එකම ස්වාමියෙකු සමග ජීවත් වීමට. ඊළඟට එහෙම ගිහිල්ලා පුත්තවතී කියලා කියන්නේ දරුවන් ලැබීම. විසාකාවකින් ඇහැවුවා අර ළමයා මැරිලා ගිය වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ සුපවාසාවකින් ඇහැවුවා විසාකාවකින් ඇහැවුවා. දැන් සීවලි මහරහතන් වහන්සේ 7 මාසෙකුයි 7 අවුරුද්දයි 7 මාසයයි දවස් 7ක් වගේ කාලයක් හිටියානේ. ඊට පස්සේ මාරාන්තික වේදනාවනේ අවසාන කාලේ ලැබුවේ. මේ දරුවා ලැබුණාට පස්සේ ඒ දරුවාගේ මූණ දැක්කට පස්සේ ඇතිවෙච්ච ප්‍රබෝධයේ සුපවාසාවට අර අවුරුදු 7කටත් වැඩි කාලයක් දරපු දුක ඔක්කොම අමතක වුණා. බුදුරජාණන් වහන්සේ සුපවාසාව මේ වගේ තව දරුවෝ 100ක් ලැබෙනවා නම් එයි අන්න බලන්න. විසාකාවගෙනුත් එහෙම කෑවා. මේ සවැත් නුවරින් ඔක්කොමලා දරුවෝ වෙනවා නම් කැමතිද? එහෙනම් ඒ දර්ශනයස කියන එක මහා පුදුම දෙයක්. ගෙදරත් පිරීතිරෙනවා. අඩුපාඩු තිබුණාට ඒක සැප තියෙනවා. අපේ ගෙවල් 11 දෙනෙක්. අපට අඩුපාඩු තිබුණා. අපට අඩුපාඩු තියෙන හැබැයි අර ඒ අඩුපාඩු නැද අපි ජයගත්තා. ගුණධර්ම පැත්ත පිළිහෙලා ගත්තෙත් නෑ. ස්වාධීනව නැංගී සිටීමේ හැකියාව අපට ඇති වුණා. ඔය තාත්තා විතරක් වේතනයක් ලබනකොට අම්මට දරුවන් ටික නිසා හැදෙන දරුවා අවුරුදු 3-4 යනකොට එයින් යමක් උකහා ගන්නවා. ඔක හරි වැදගත් සිද්ධියක්. මට එක මහත්මියක් කීවා ඒ මහත්මයාට දරුවෝ දෙන්නෙක් ඉන්නේ. ඒ මහත්මයා කිව්වා සාමාන්‍යයෙන් අපි මේ කාර් එකේ ගෙනහිලා මෝටරේ ගෙනහිලා ඉස්කෝලේට බස්සලා ආපහු යවනවා, සේවකයා යනවා, ඩ්‍රයිවර් යවනවා. මේගොල්ලෝ මේ අපේ ළමයි තමයි මල් වාගේ හදලා මේ ළමයි පාරකට බැස්සට පස්සේ මෙලෝ අත්දැකීමක් නැහැ. අමාරු වැටුනොත් කෙලවරට යන කවුන්ඩ වැටෙනවා. බලන්න මේ යාපනයේ ඉඳලා එනවා දෙමළ ළමයි. ඒ මහත්මයා හැවවලු මේ මීරිගමට යෝනිකේතෙන්ට ආවට පස්සේ මේ කොහොමද ඕගොල්ලන්ගේ වැඩ කටයුතු ටික? අපි මේ තරඟ තියෙනවා ශ්‍රී ලංකාවේ 1 2 3 තුනම අපි සමස්ත ලංකාව. දෙමළ ළමයි.
දැන් මුස්ලිම් ළමයි බලන්නකො ඒත් එහෙමනේ. ඔය ළමයි 10කට 12කට වාහන මොන කොහෙද කරන්නේ? ඒ අර අවුවට පින්නට වැස්සට සමාජයේ ගැටීම් වලට ලක් වෙලා පන්නරේ ලැබුවාට පස්සේ ඕන මේකට රතු දෙනවා. දැන් අපේ ළමයින්ට ඒක නැහැ. බහුතරයකට ඒක නැහැ. හැබැයි අපට තිබුණා ඒ කාලේ. අපට තිබුණා ඒක මොකද අපි ගෙදර ඉන්නකොට දැන් බලන්න දැන් ළමයෙකුට මිදුලක් අතු ගා ගන්න තේරෙන්නේ නැහැ. ගෙයක් අතු ගා ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේවා නැතුව නිවන් යන්න බෑ. නිවන අටලෝධාමෙන් අකම්පිත සිතක් සකස් කිරීම. එතකොට ඊට මෙහා යන හැලහැප්පීම්, ඇලීම්, ගැටීම් ඔක්කොටම මැදස්ත වෙලා ඒයින්තර නිස්සරණයක් හොයාගෙන යනවා කියවට පස්සේ අපි කොච්චර ධර්මයේ තල්ලු කරත් එයා අත්දැකීමෙන් ඒක ලැබුවේ නැත්නම් එයාට එන්න බෑ. මා නිදර්ශනයක් කියන්නම්. අපේ ගෙවල් වල අර එහෙම 11ක් දරුවම හිටපු නිසා ඔක්කොටම ඉගෙනුවා. 11ටම හොඳට මේ කාලේ ඉගෙනුවා. විශ්වවිද්‍යාලය දක්වා අපට. හැබැයි අපි දෙඩ දෙයක් තමයි මම උසස් පෙළ පන්ති යනකොට මම ගත්තේ නෑ තාත්තගේ සල්ලි. මම ගෙදර වටා පිටාවේ සෑහෙන දුර ප්‍රමාණයක අපසරයක මම ඇන්තෝරියම් මල් වැව්වා. කවුරුත් කියලා දීලා නෙවෙයි. මම අවලා මල්ශාලාවට කෑගල්ලට ගෙනල්ලා දීලා මට අවශ්‍ය කරන සියලු දේවල් මං ඉස්කෝලේ යන කාලේ හදාගත්තා. අද ළමයින්ට තියෙනවද එහෙම එකක්? දක්වන්න. ඉතින් ඒ ලැබව පන්නරේ නිසා ආදාපට සාසනයට ආවට පස්සේ ඒක තියනවා ඒ හුරුව තියනවා එතකොට. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ දරුවන් ඉන්නට ඕනේ බොහොම ශක්තිමත්ව. හැම දෙයකම ඔරොත්තු දෙන විදිහට ඒකයි කිව්වේ දරුවෝ කිහිප දෙනෙක් වැඩිපුර ඉන්නකොට අපේ වනිගසේර මහත්මයා මතක් කරා වගේ අර අත්දැකීමත් එක්කලා ඒ ළමයිට ලොකු පන්නරයක් ලැබෙනවා. ලොකු දෙයක් ලැබෙනවා. ඉතින් ඒක කතා කරනකොට ගොඩක් අය කතා කරන්නේ මුදල් හදල් කතාන්දරක. ඕක ඉතින් ඔහම දාන්න බෑ. ඒකට හේතු වෙච්ච කාරණේ භෝග විනාශ මුඛවල හම්බු කිරීමේ ටිකට කුසීත වුණා. ඒ කියන්නේ විනාශ වෙන දේවල් නැටුම් ගැයීම් වලට සමාජ්‍යාභිචරණයේ භෝග විනාශ මුඛයක් ඒක අපට ප්‍රබල වශයෙන් වාණිජ්‍යාතීන්ට වඩා ඒ නිසා ඒක තිබුණු දෙයක් නැති වුණා. අනිත් පැත්තෙන් ආලස්යානි යෝගෝ භෝගානං අපාය මුඛං අලසකමාව ඒත් එක්කලා අනිත් එක සුරාපානිය භෝග විනාශ මුඛය. ඒ තුنين හම්බු කරන්නේ නාස්ති වෙනවා. විකාලේ ඒත් ඒ වගේ. ඉතින් මේ හයම එහෙමයි ඒ විදිහට. සෝදුවට කියන නාස්ති වෙනවා. හම්බු කිරීම පසු බැස්ස නාස්ති ආවා. ඉතින් අපේ මහත්තුරු සමාජයට අපි ඔය එකක්වත් දුරාචාර කරන්නේ නැහැ කියලා මේ රූපවාහිනියේ බණ බලන ඇත සමාජයට කිය හැබැයි එහෙනම් ඉතින් ඒගොල්ලෝ තමයි අර විදිහට මොටෝරියෙම අර විදිහට දරුවන් එක්ක යනවා ඒ මට්ටමට ඇවිල්ලා තිනේ. නමුත් ඒකත් අපිට හිතකර මාඳිනේ. අපේ සමාජ ක්‍රමයේත් ඒක හිතකර මාඳි. බුරුම රාජ්‍යයට හොඳයි. මොකද බුරුම රාජ්‍ය පහ නීති කියනවා. දේශීය ජනතාවගේ වර්ධන වේගය අඩු වෙනවා නම් අනිත් ජාතීන්ට වඩා එක ප්‍රාන්තයකට ගෙනාවා 10 ගුණයකට වඩා වැඩි නම් මුස්ලිම් අයගේ වර්ධන වේගය බුරුම වැසියන්ට වඩා ඒගොල්ලන්ට විතරක් නීතියක් ගෙනාවා දෙන්නට වඩා හදන්න බෑ කියලා. ඕස්ට්‍රේලියාව ගෙනාවා 3 දෙනාට වඩා කිසි කෙනෙක් හදන්න බෑ කියලා. අපේ රට ඒව නැහැ. ඉතින් ලොකු ප්‍රශ්නයක් අතලඟ තියෙන. ඒකයි මේ මහත්තුරේ සමහර නම් අපට බයිනවා. ඉතින් ඕකත් අනිත්‍යයි දුකයි. නමුත් වනිගහේර මහත්මයලා මෙහෙ ඉඳලා මේක දැකලා තියෙනවා. දැකලා තමයි මට මේ මාතෘකාව අල්ලලා කතා කරන්න කියලා බණ දේශනාවක්. සමහරු කැමති නැහැ. හැබැයි කැමති නැති වුණාට අද සුළුතරයක් ඉන්න ප්‍රදේශවල ඕන තරම් සිංහලයා කරදර විඳිනවා, දුක් විඳිනවා, ගුටි කනවා, පිහියෙන් ඇනුම් කනවා. ඊයේ පෙරේදත් ඔය වරකපොළ මායින් වල කියන හරිය. පොඩි ළමයි 4 දෙනෙක්. එක ළමයෙක් දෙමළ. අනෙක් ළමයා ළමයි 3 දෙනෙක් සිංහල. සංගීත සංදර්ශනයක් බලන්න ගිහිල්ලා යනකොට අරගොල්ලන්ගේ ඒ පැත්ත ඉතින් ඒගොල්ලෝ ආක්‍රමණය කරන්නේ වරකපොළ කරවනැල්ල පාර. බයිසිකලයක හැප්පිලා දන්නේ නැතුව ඉතින් ඔක වෙනවනේ. ඉතින් කියව මේ ඇඟ උඩ යන්න හදනවාද කියලා ඉතින් පොඩි කවුරුත් කියනවනේ. මොකද කරේ? 100ක් විතර අර මුස්ලිම් යත් ඇවිල්ලා අර ගහලා පිහිවලිනුත් ඇනලා මේ පොඩි ළමයි එළිය වැටෙන කාල ලේ ගලාගෙන කැලේ ඉඳලා තියෙන පණ බයි. ඔන්න එතකොට. ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි කොහමද? ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි. එහෙමයි සම්මද්දයි ඒගොල්ලෝ. අකරේ පැත්තට ගිහිල්ලා අහලා බලන්නකෝ අම්පාර පැත්තේ කොහමද අපේ මිනිස්සුන්ට ඇවිත් තාඩන පීඩන කොහමද කියලා. අපට බහුතරයක් ඉන්න නිසා ඔක තේරෙන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් එතකොට.
ඒ නිසා මේ දැන් බලන්න නිකම්ම මෙහෙම හිතන්නේ අපේ ප්‍රදේශයකට ඒ ඇත්තෝ කීප දෙනෙක් මුස්ලිම් ළමයි ඇවිල්ලා අනික අවුරුදු 10 12 පොඩි කොල්ලෝ අපේ පැත්තට අපේ සිංහලයෝ කී දෙනෙක් ගහන්න ලෑස්තිනොත් 100ක් විතර ඇවිල්ලා තියෙනවා. කියලා තියෙනවා පිහියක් තිබුණා නම් කපනවා කෑලි කෑලි වලට කියලා. එතකොට දැන් බලන්න එහෙම දැන් අපේ පැත්තට આવොත් අපි මොකද කරන්නේ? අපි සිංහලෙන්ට ගහලා එලව ගන්නවනේ. ඒක තමයි ලොකු ප්‍රශ්නයක්. ඒක ලොකු ප්‍රශ්නයක හොල්මන් දැන් ඉදිරියේ වෙනනවා කවදාවත් නැති මට්ටමට. ඒ නිසා අන්න ඒ ආකාරයට අර ඒ මං කියාගෙන වෙන එකක් මේ අර වැඩිපුර හිටියානම් අපේ සංචිතේ ඒවා ඉන්නේ නැහැ. ඒකයි පුත්තවති දරුවන් කැමැති වීම බලාපොරොත්තු වෙන කාන්තාවක් දරු සම්පත්තිය අද කාලේ වගේ විපත්ති වශයෙන් ගන්නෙ නෑ. ඒක මහා දෙයක්. දැන් බුරුම රටේ එහෙම ඔය නිර්ණායක ජනගහන වර්ධන වේගය අඩු වෙන එක සංවර්ධනයට ඒක ඕවා හරියන්නේ නෑ. ජනගහනය වැඩිනොත් තමයි ශ්‍රම හමුදාව වැඩි වෙලා භාණ්ඩ ආසේවා නිෂ්පාදනයේ වැඩි වෙලා අපනයනයට පවාව දාන්න පුළුවන් මොන විකාර කතාවක්ද මේ කියන්නේ. එහෙනම් සංක්‍රාමික වියදම් වැඩි වෙන්න ඕනේ නේ රටක් දියුණු වෙන්න. ඒ නිසා ඒ ජනගහනයේ වැඩිවීම රටකට හිතකරමයි. කායික මානසික ශක්තියත් එක්කලා. එතකොට ඒකයි පුත්තවති දරුවන් බිහි කිරීම බලාපොරොත්තු වෙනවා. විසාකාවට 20ක් හිටිය. රූපේ අඩුුනේ නේ. පෝරාරාමයට යනකොට මිනිබිරි මුණුමුරුවත් එක්කලා කිරියම්ම යනකොට දෝලයි මිනිබිරියෝ එක්කලා. කෙනෙකුට කවුද විසාකාව කියලා යන එක්කෙනායි කියලා අහන්න වෙනවලු. ඒ කියන්නේ ඒ කරුණාව මෛත්‍රිය කියවට පස්සේ උතුරායන අනිත් ආර්ය ශ්‍රාවිකාවක් නේ සෝවාන් වෙලා හිටියේ. ඒ නිසා කාටවත් කියන්න බෑ දරුවෝ ගොඩක් ලැබෙන එක මේ ඒ අම්මගේ තියෙන වනචරකමක් කියලා. සෝවාන් වෙලා විසාකාව හිටියේ අවුරුදු 7න්. බලන්න. ආන්නේමයි. ඊළඟට සාමිකං අභූය වත්තේයන්ති. ස්වාමියා ඉක්මවා කියලා මෙතන අදහස් කරන්නේ මේ ස්වාමියාට හිතුවක්කාර වෙලා කරනවා කියන එක නෙමෙයි. අර තියෙන සුසංහිත කම්මන්තා සුසංගහිත පරිජන අනතිචාරිණී සම්භතං අනුරක්ඛති යනාදී වශයෙන් අර යුතුයකම් පහ ඒට අනුකූලව ස්වාමියාගේ සිද්ධිනාගෙන ඉන්නවා කියන එකයි. සුසංහිත කම්මන්තා කියලා කියන්නේ ගෙදර කටයුතු බොහෝම පිරිසිදුවට පිළිවෙලට කරන්නට පුළුවන් වෙනවා. ඒතකොට ස්වාමියා කොච්චර වැඩපොළට ගිහිල්ලා මැරීගෙන හම්බු කරලා මහන්සි වෙලා ක්ලාන්ත වෙලාවත් අර දකින්නකොට ලොකු නීමක් ඇති වෙනවා. සුසංහිත කම්මන්තා. ඒක බලපානවනේ ඇත්තට. ගෙදරක් දොරක් හොඳට පිරිසිදු කරලා සුවඳ ගන්නවලා අතුපතු ගාලා ලස්සනට තියෙනකොට දැන් අපට උනත් ඕක තියෙනවනේ පින්ඩපාතේ ගෙදරකට යනකොට. ඒක තියෙනවා හිත ප්‍රබෝධමත් වෙනවා. ඒක අවශ්‍යයි. අන්න ඒ විදිහටයි ස්වාමියා අභිභවනය කරනවා කියලා කියන්නේ ස්වාමියාගේ සිත්තරගෙන වාසය කරනවා කියන එක. වෙන මොකක්වත් මේ අනාචාරය හැසිරලාවත් ස්වාමියාට තරවටු කරන්න බනින්න කියලා නෙමෙයි. ඊළඟට සුසංගහිත පරිජන. ඒක විශේෂයෙන් කියනවා. ස්වාමියාගේ පාර්ශ්වයේ මව්පිය ආදීන්ට මුදවට සංග්‍රහ කරන එක. එහෙම අය ඉන්නවා. ඒ බෞද්ධ ආభాෂය ලැබලා ඒ විදිහටම කරන අය නෝනලා ඉන්නවා. හැබැයි අඩුයි. ඒ අඩු පිරිස බෝසත් නෝනලනේ. බෝසත් අම්මලා ඒගොල්ලෝ. ඊළඟට දක්ඛාවෝති අනලසා සබ්බපිච්චේසු. අන්න ඒකෙන් සිත් ගන්නවා. සියලු කටයුතු දක්ෂව අනලස්ව කරන එක. එහෙම තියෙනවනේ. හරි සිද්ධියක් නේ. ඒක නෝන කෙනෙක් මට ඇවිල්ලා කියනවා මේ දාන ගෙනා වෙලාවකදී මේ මොකයි පුතා හරි කෙට්ටුයි මේ මොකද මෙයා කෑම කන්නේ නැද්ද කියලා. සායන්වංශ කන්නේ නැහැ සායන්වංශ කිරි විතරයි බොන්නේ මේ කඩෙන් ගෙනාවට පස්සේ බත් කනවා නැත්නම් ගෙදර හැදුවට කන්නේම නැහැ කිව්වා. මම කන මම කන්න පුළුවන් විතර උයන්නේ නැතුව ඇති උයා ගන්න දන්නේ නැතුව ඇති. මොකක්ද කිව්වා හරියට හරි කියලා. මහත්මයා එතනම හිටියා. එයා කිව්වා හරියට හරි ස්වාමීන් වහන්සේ කියලා. ඒ නිසා දක්ෂ අනලස් දක්ෂ වෙන්නට ඕනේ. කැම ටික ඔය පියා ගන්න කවුරුත් කැමතිද රසට කන්න? ඈ ඒක හරියට ලස්සන රසට උයා ගන්න පුළුවන් වෙන්න. ඒ නිසා දක්ෂ වෙන්නට ඕනේ. අනලස් වෙන්නට ඕනේ. කම්මැලි වෙලා බෑ. රූපවාහිනී ගාව පෑ ගන්න. එහෙම බෑ. හැම කටයුත්තක්ම ආර්ථික ශක්තියයි, ආධ්‍යාත්මික ශක්තියයි, ගුණ ධර්ම ශක්තියයි, සීල සමාධි ප්‍රඥා, ශ්‍රද්ධා සීල සෘතත්‍යාග මේ හැම දෙයකටම අනලස් වෙන්නට ඕනේ. අප්‍රමාදී වෙන්නට ඕනේ. අන්න බලන්න. එහෙම නෝනලා ඉන්නවා. සියලු වැඩ කරගෙන බුද්ධ වන්දනාදී කරගෙන බණ භාවනා කරගෙන මේ අපට ඕන තරම් කියලා ගෙදර කොච්චර බාධා තිබුණත් ඒ ටික කරගන්න නෝනලා ඉන්නවා. මේ බ්‍රහ්මචර්යාව රකින්න නෝනලා ඉන්නවා.
ස්වාමියා කොච්චර නමව ගියත් ඒ ගණන් නොකර ස්වාමියාට දෙවි කෙනෙකුට වාගේ සලකන සමහර බේබදුකමත් කරනවා. සල්ලාලකමත් කරනවා. මහා මෙර වාගේ ඉවසන කාන්තාවෝ ඉන්නවා. කියන්නෙත් නැහැ කෙනෙකුට. මේ මගේ ස්වාමියා බොනවා කියලා අපෙත් ඉන්නවා අක්ක කෙනෙක්. එයා බොනවා එයාගේ මහත්තයා හැමදාම අපි යනවා දැන් බොන්නේ නැන්ද කියලා. නෑ සම් දැන් බොන්නේ නෑ. දැන් අයියා බොන්නේ නෑ. හැමදාම බොනවලු පිටින් අහනකොට. අන්න බලන්න ඒක බොරුවක් තමයි. නමුත් ඒතර ගුණයක් වැඩෙනවානේ. බොරුවත් එක්ක අගුණයක් වැඩෙන එක ඇත්තයි. නමුත් ස්වාමියා රැකිය යුතුයි, ගෞරවය රැකිය යුතුයි කියන ඒ වගේ හොඳ භාර්යාවරුයි. මේ වචනයෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. අන්න ඒකයි. ඔන්න ඔය විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කාන්තාවක් පිබිදීගෙන යන ආකාරය රටට, දැයට, සමයට මහා මෙහෙවරක්. මේ ඨාන සූත්‍රය තුලින් ඒ නිසා අපේ ජාතියටත් මේ කාලේ තියෙන ව්‍යසනයෙන් ගොඩ ගැනීම සඳහා අපි නිතර ආරාධනා කරන්නේ අපේ මෑණිවරු, අපේ තරුණ මහත්මීන්ලා, දූලා, දෑහිතකාමී එකතු වෙලා මේක ගොඩ අරගෙන යන්න. ඒකත් අපේ බලාපොරොත්තුව මේ සම්බුද්ධ ශාසනය රකින්න. ඒ පින පමන කළ නොහැකි. මේක ඈත අතීතයේ විහාරමාදේවි බලන්නකො කරපු පරිත්‍යාගයේ ජීවිත පරිත්‍යාගයේ ක්ලේශි වැඩක්ද එතකොට. ඒ වගේ වෙන්නේ. විසාකාව වගේ වෙන්නේ. මේගොල්ලෝ ඒ ගුණ උකහා ගන්න. උකහාගෙන ටික ටික හරි ඇතයි කියලා මා තරේ විශ්වාස කරනවා. ඒ නිසා ওই කාරණා සැලකිල්ලට අරගෙන වණිගසේකර මහත්මයාගෙත් මේ ගුණවත් මෑණියන්ගෙත් බලාපොරොත්තුව පරිදි ඨාන සූත්‍රය ඇසුරෙන් තමයි කරුණු ටිකක් එහෙම මෙහෙම මතු කර කර කාලයටත් ගැලපෙන විදිහට මතු කරේ. ඒ විදිහට වැඩ කරගෙන යන්න සියලු දෙනාටම නිරෝගී සුව දීර්ඝායුෂ ඇතුව මේ සම්බුද්ධ ශාසනයත් රැකගෙන ශාසනය රකින්න සිංහල ජාතියත් රැකගෙන සිංහලයට තියෙන එකම රට මේකයි. සමහරව ඒක කියන්න කැමතිත් නෑ. සිංහලයේ රට කියන්න කැමතිත් නෑ. මේක සිංහලයේ රට. සිංහලයේ රටත් රැකගෙන සියලු දෙනාටම ඒ ගුණ නිවන දක්වාම යාව නිබ්බාන වේවා කියලා අදිෂ්ඨාන පිළිටුවා. එතකොට අද බලාපොරොත්තු වෙන ආකාරයට දුරු රටක මේ මෑණියොත් වාසය කරනවා. අද මේ අපේ රටට ආවා, මව්බිමට ආවා. කැනඩාවේ පදිංචි විමලා වණිගසේකර ගුරු මාතාව ඇතුළු ඒ සුපින්වත් ගුණවත් දූදරු පිරිස විසින් බලාපොරොත්තු වෙන අපේ ගුරු දේවෝත්තම අතිපූජ්‍ය නාවිනී අරේධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු අසනීප ගාමයේ සිටින යම්තා ගෞරවනීය ස්වාමින් වහන්සේලා වෙද්ද උන්වහන්සේලාට නිරෝගී සුව දීර්ඝායුෂ වැඩේවා, ශීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා, ස්වාමින් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සුව අවබෝධ කරගනිත්වා කියලා ගෞරවයෙන් කල්යාණ මිත්‍රයින්ට ආශිර්වාද කරනවා. එමෙන්න අරේධම්ම ස්වාමින් වහන්සේගේ අභාව ප්‍රාප්තුණු ගුණවත් මව්පිය දෙපළ බෝසත්වරු වගේ අපි දන්නවා. එමෙන්න විදුහල්පති දීබී අතුකෝරළ පියාණන්ට, ලීලාවතී දහනායක මෑණියන්ට, ආර්.බී. වණිගසේකර තම ගුණවත් ස්වාමි පුරුෂයාණන්ට, ජී.බී. නුගේගොඩ සොහොයුරාණන්ට, පී.බී. සේනානායක සහෝදරතුමාන්ට, ඩී.එම්.ඩී. දසනායක සහෝදරතුමාන්ට, ඩී.එම්. ප්‍රියන්ත දසනායක ඥාති පුතණුවන්ට සහ පොල්ගහවල මෝරුගම පදිංචිව සිටි අභාව ප්‍රාප්ත කේ.එම්.පී. ඒ මෝරුගම මහත්මයාණන්ට, ඩී.එම්. සීලවතී මණිකේ දිසානායක මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට මව්පිය ආදී ඒ සියලු දෙනාට මේ පින් සියතින් කරගන්නා සමානවම අත්පත් වේවා. සසර වසනතුරු ගුණධර්ම පුරා ගැනීමේ අවකාශ සලසාගෙන සසරෙන් එතර වූ වෙනස් නොවන සැපත නම් වූ නිවන් හිම් කොට යාට මේ පින් පවතිවා කියලා මෛත්‍රී කරමු කෘතවේදීතින්. දැනට අසනීප ගාමේ පසුවන සත්‍යසේන අතුකෝරළ සහෝදරතුමාට නිරෝගී සුව දීර්ඝායුෂ වැඩේවා මේ පින් බලයෙන් කියලා ආශිර්වාද කරමු. එමෙන්න මේ මාසයේ අභාව ප්‍රාප්ත ඥාති පේලියක් ඉන්නවා. මේ 4 වෙනිදා, 8 වෙනිදා, 12 වෙනිදා, 13 වෙනිදා, 28 වෙනිදා යන දිනයන්වලදී මහේන්ද්‍ර වණිගසේකර, විමලා වණිගසේකර, මාලා මල්කාන්ති රාජපක්ෂ, නිලෝත්මා වණිගසේකර, සුමන හේරත් යන සියලු දෙනාටම ජන්මදින සමරන එම මෑණියන් එම පින්වත් මෑණියන්ගේ පුතණුවන් ආදී ඒ ජන්මදින සිහිපත් කරන සියලු දෙනාටම නිරෝගී සුව දීර්ඝායුෂ වැඩේවා කියලා අපි මේ පින් බලයෙන් සත්‍යක්‍රියා ශීර්ෂයෙන් ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ පානුදිරේ අරියධම්ම බෝධිසත්ව ගුණෝපේත නායක ස්වාමින් වහන්සේටත් සියලු ස්වාමින් වහන්සේලාටත් අපවත් වී වදාළ මේ පින් නිවන් හිම් කොට පවතිවා. මේ පින්කම් වල
කේන්ද්‍රස්ථානයේ සැලසූ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ වැඩේවා. කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දෙසේම වේවා. ලංකාවේ බුදුදහම ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ස්වාමින් වහන්සේලාට රටදෑ වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කළ රණවිරුවන්ට ජීවතුන් අතර ඉන්න අයට අභව ප්‍රාප්ත වුණු අයට අපවත් වූ නිවන් පිණිස ජීවතුන් අතර ඉන්න අයට නිරෝගී සුව දීර්ඝායුෂත් වැඩේවා කියලා මෛත්‍රිය කරමු. එමෙන්ම මේ සත්ක්‍රියාවට ආධාර උපකාර කරපු සියලු දෙනාටමත් සහභාගී වෙන සියලු දෙනාටමත් සියලු ඥාතීන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශනා පවත්වන මටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා අඩුපාඩු ගුණ පුරා අජරාමර ශාන්ත ලෝකෝත්තර නිවන් සුවත් වේවා කියලා මෛත්‍රිය කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සකල විධ ලෝක සත්වයන් දහම් සිසිලෙන් සුවපත් කරනු පිණිස අද දවසේදී මේ උතුම් වූ ධර්මදේශනය පවත්වා වදාළ මේරිගම බෝතලේ කිමිතුලාගල අරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත පූජනීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ හට මේ සිදු කරන ලද උදාරතර කුසල සම්පත්තිය හේතු කර ගනිමින් ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් නිවි සැනහෙන්නට මේ පින්කම හේතු වාසනා වේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන ආදායකත්ව ධර්ම දේශනාව මෙතකින් අවසන් වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. පිචේ සහිතං භාසමානු ධම්මස්ස හෝති අනුධා